හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න කාලෙකට පස්සේ අම්පාරි කෙල්ල YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. වෙහෙසකාරී දවස් ගාණක් පහු කරගෙන එන නිවාඩුවක් තියෙනවනේ. අන්නේ පොඩි නිවාඩුවකට ෆන් එකක් ගත්තේ නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් මාස ගණන්, සති ගණන්, දවස් ගණන් කතා කරගෙන WhatsApp එකේ group හදාගෙන කතා කරගත්ත trip එකකට පණ දෙන්න තමයි මේ යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනනේ අපි කොහෙද යන්නේ කියලා. අපි යන්න plan කරගත්තේ down south. ඉතින් down south යන්න අපි හැමෝම කතා වුණා train එකේ යමු කියලා. ඉතින් උදේ 8:00 තමයි train එක තියෙන කොළඹ fort වලින්. අපි 7:00 වෙනකොට ඔක්කොම කට්ටිය එමු කියලා කතා වෙලා හිටියට මම නම් විනාඩි 15ක් විතර පරක් වුණා. හැබැයි අපි ඉතින් වෙලාවටත් කලින් වැඩ කරන මිනිස්සු නිසා එතන ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් මේ කට්ටියත් එක්ක තමයි මම අද trip එක යන්න හදන්නේ. ඔක්කොම කට්ටිය ඇවිල්ලා කිව්වට තව එකම එක්කෙනෙක් එන්න ඉන්නවා. එයා එනකන් අපි ටිකට් අරගෙන train එක තියෙන තැනට යන්න තමයි මේ හදන්නේ. විනාඩි 15ක් විතර අපි ස්ටේෂන් එකට වෙලා හිටියා. ඊට පස්සේ අපේ යාළුවත් ආවා. එතකොටම ඔන්න අපේ ට්‍රේන් එකත් එනවා. ඊට පස්සේ අපි මේ විදිහට ට්‍රේන් එකට නැගලා අපේ උදේ ආහාරය ගන්න පටන් ගත්තා. මොකද අපි කවුරුත්ම අද උදේට කාලා හිටියේ නැහැ. ඒ නිසා අපි හිතුවා ට්‍රේන් එකේ යන ගමන් කමු කියලා. එහෙනම් ඉතින් මේ කට්ටියත් එක්ක අපි යමුද down south. ඔන්න ඉතින් ඒක කියනකොටම ට්‍රේන් එකත් යන්න පටන් ගත්තා. දැන් ඉතින් අපිට පැය දෙකමාරක් විතර වෙනකන් ට්‍රේන් එකේ තමයි ඉන්න වෙන්නේ. මේ වගේ දුර ගමනක් යනකොට මේ වගේ කෑමක් කෑවේ නැත්නම් එතන චූටි අවුලක් තියෙනවා. ඒ නිසා ඔන්න අපි ගත්තා අඹ මල්ලක්. අම්මෝ ඒක ඇත්තටම ඇඹුල්. අඹ කෑවේ නැතුණාම ට්‍රිප් එක අවුල් වෙනවා වගේම TikTok වීඩියෝ එකක් කරේ නැතුණාමත් ලොකු අවුලක් තියෙනවා. ඒ නිසා ඉතින් මේ සූදානම් වෙන්න හදන්නේ TikTok වීඩියෝ එකක් කරන්න තමයි. මේ විදිහට 3-4 පාරක්ම ඉතින් ওই TikTok වීඩියෝ එක කරන්න සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ අපි පොඩි ෆන් එකක් දාගෙන මේ විදිහට ආවා. තව පොඩ්ඩෙන් අපිට බහින තැනත් අමතක වෙනවා. දැන් අපි ඉන්නේ හික්කඩු ස්ටේෂන් එකේ. ඉතින් අපි මෙතනින් බැස්සේ අපි නතර වෙන තැන තියෙන්නේ හික්කඩුවේ. එහෙනම් ඉතින් අපි දැන් යමු එතනට. විලායකට යන්න කලින් අපිට අවශ්‍යම කරන දේවල් ටිකක් තිබුණා ගන්න. ඒ හින්දා අපි සුපර් මාකට් එකකට ඇවිල්ලා ඒ ටිකත් අරගෙනම යන්න හිතුවා.
නතර වෙන තැනට තවත් බස් එකේ පොඩි දුරක් යන්න තියෙන නිසා අපි හික්කඩුව බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බස් එක එනකන් හිටියා. ඔන්න අපි ආව අපේ විලායකට විලා සිනමන් කාසල් හික්කඩුව. මෙන්න අපේ පුංචි නිවහන. ටන්ටනා. ඔන්න විදිහට අපි ආවා. මේ තමයි රූම් එක. අපි බලමු වීව් එක කොහොමද කියලා. දැන් වෙලාව දවල් 12:00ට විතර ඇති. ඉතින් අපි කට්ටිය කතා වුණා 3:00 වගේ වෙනකොට ගෝල් ෆෝර්ට් එක පැත්තට යමු කියලා. මොකද හවසට මාරම ලස්සනයිලු. හැබැයි මං කවදාවත්ම ගිහිල්ලා නැහැ. ඉතින් කට්ටිය එක එක්කෙනා ලෑස්ති වෙනකන් මං ඉතුරු වෙලා තිබ්බ සෑන්ඩ්විච් වගේ තමයි මේ කන්නේ. මොකද උදේ කෑවට පස්සේ අපිට දවල් කෑම වේල මිස් වුණා. අපි දැන් දවල්ටත් එක්කම තමයි කන්න එළියට යන්න ලෑස්ති වෙන්නේ. මේක තමයි මගේ අවුට්ෆිට් එක. අපි හැමෝම කතා වුණා බ්ලැක් වලින් අඳිමු කියලා. ඉතින් අපි දැන් බලමු අපේ කට්ටියව. Say hi. ගෝල් ෆෝර්ට් එකට යන්න බස් එක යනකම් ඉන්නකොට තමයි දැක්කේ අපි හැමෝම දාලා තියෙන එක වගේ සපත්තු කියලා. ඉතින් ඒක බල ඉඳලා අපි ඔන්න ඔය විදිහට පොඩි වීඩියෝ එකකුත් ගත්තා. ඇත්තටම මේ ඉන්නේ දුර පේන්නේ නැති ළමයි ටිකක්. පේනවනේ බස් එක ළඟට එනකම්ම බලාගෙන ඉන්නවා බස් එක කොහෙට යන බස් එකක්ද කියලා බලන්න. කොහොම හරි අපිට ගෝල් ෆෝර්ට් එකට යන්න බස් එක හම්බ වුණා. අපි දැන් මේ වාඩි වෙලා ඉන්නේ. අපේ ඉතුරු කට්ටිය ඉස්සරහ සීට් වල තමයි වාඩි වෙලා ඉන්නේ. කොහෙද ඉන්නේ අපි දැන්? Hi guys, welcome to my vlog again. අපි දැන් ඉන්නේ ගෝල් වල. කොහොමනේ මොනවා කරත් විශාලක් අපිට කන්න දුන්නේ. කන්න දුන්නේ බඩගින්න ඉන්නේ මේ අවස්ථාවේ. අපි දැන් මේ කන්න යන්නේ කියලා කියන්නේ. මේ කන්න යන ගමන් මේ because like මේ හොඳටම බඩගිනි. මේ කාලා නැහැ අපි උදේ ඉඳන් පොඩ්ඩක් තමයි කෑවෙන්නේ. පාන් ඒ වගේ items තමයි කෑවේ. මේ කන්න යනවා. මොනවද කන්න ඕනේ කියන්නේ? මොනවද කන්න ඕනේ? බත් වගේ item එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කන්න. මික්ස් මේ චීස් කොත්තුයි. තමනද? බලමු මොකක්ද කන්න. මම කැමයක් හොයාගන්න කොහෙන් හරි හොයාගන්න. ඔන්න ඉතින් හොයාගන්නවා කිව්ව කෑමික අපි හොයාගත්තා. දැන් තියෙන්නේ කන්න තමයි. කොච්චර වතුර බිව්වත් පුදුම තිබහක් තමයි තියෙන්නේ. ඒ තරමටම මාරම රස්නේ. ඉතින් අපි කාලා බීලා අපි දැන් මේ ගෝල් ෆෝර්ට් එක පැත්තට යන්න තමයි හදන්නේ. ඒ යනකොට ලස්සන සරුංගලයක් තියෙනවා අහසේ. දැක්කද ඔයාලා? කොහේ ගියත් අන්තිමට මතකයක් විදියට ඉතුරු වෙන්නේ මෙන්න මේ ෆොටෝස් ටික තමයි. එක වගේ අය හමු වෙන ඒකලොවේ ස්වභාව කියලා සින්දුවකුත් තියෙන්නේ. අන්නේ සින්දුවට ගැළපෙනම පොයින්ට් එක තමයි මේක. බලන්න දෙන්නම ටිකක් එක වගේ නේද? විහිළුවක් කරේ. ඉතින් මේ තමයි ගෝල් ෆෝර්ට් එක අපිට ලස්සනට පෙනුන විදිහ. අවුරුදු 15කට පස්සේ තමයි මම මේ විදිහට බයිසිකලයක් පදින්නේ. ඇත්තට මේ අත්දැකීම නම් මාරම ෂොක්. ඔය විදිහට එන්ජොයි කරලා අපි ආයෙත් විලායකට එන්න පිටත් වුණා. දැන් වෙලාව රෑ 8:00 පහුවෙලා හැමෝටම හොඳටම මහන්සි. පේනවනේ ඉතින් කට්ටිය ඉන්න විදිහ. අපි ඊට පස්සේ හික්කඩුවට ඇවිල්ලා රෑට කෑමත් අරගෙන පික්මි එකක් දාගෙන මේ විලායකට යන්න තමයි හදන්නේ. We are back to villa. දැන් ඉතින් ළමයි වොෂ් එකක් දාගෙන චේන්ජ් වෙලා කාලා බීලා දැන් මේ හදන්නේ නිදාගන්න යන්න. එහෙනම් ඉතින් අපි හෙට උදේ ආයෙ හම්බෙමු. හායි. ඔන්න ඉතින් දැන් අපි විලා එකෙන් චෙක් අවුට් වෙන්න තමයි යන්නේ. උදේ දැන් වෙලාව 10:00 විතර ඇති. ඉතින් අපිට තව වෙලාව තියෙන නිසා අපි හිතුවා තව තැනක් බලන්න යන්න මේ ගමම්ම. ඉතින් අපි යන්න තමයි හදන්නේ කොකනට් ට්‍රී හිල් බලන්න. ඩවුන් සවුත් ආවොත් ඔයාලා හැමෝම බලන්න යන තැනක් තමයි මේ තැන. මම හිතනවා ඔයාලා හැමෝම බලලත් ඇති කියලා. ඇත්තටම මෙතන නම් මාරම ලස්සන තැනක්. ඔයාලා ගිහිල්ලා නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මෙතන මාරම ලස්සනයි. අපි ඉතින් ෆොටෝස් ගැහුවා, වීඩියෝස් ගත්තා.
ඉතින් අපි ඒ ටික බලලා දැන් යන්න හදන්නේ. අපි ගෙදර එන්න තමයි පිටත් වෙන්න ඕනේ. ඊට කලින් අපි දවල්ට කන්න ඕනේ. අපි යමු එහෙනම් දැන්. දුන කොහෙද බස් එක? කොහෙද? අබුඩාබි. අබුඩාබිද? කෞසල්‍ය. අබුඩාබිද යන්නේ? අබුඩාබි යනවා. අසෙන්නනේ අබුඩාබිද? ඩුබායි. අම්මට සිරි ඩුබායි. මේ අබුඩාබි යන්නේ බස් එක. බස් එක අබුඩාබි යන්නේ. අපි දැන් මාතර ටවුන් එකේ තමයි ඉන්නේ. දැන් අපි යන්න හදන්නේ දවල්ට කන්න. ඒ කාලා අපි ප්ලෑන් කරගෙන ඉන්නවා ට්‍රේන් එකේම ආය අපි කොළඹ ෆෝර්ට් වලට යන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඇයි ගත්තේ? එපද ගන්න. ඕක්ස්. කවුරුන් නෝන්ද? ටිෂු දෙන්න දන්නේ නැහැ. තවුනාදුනේ? ඊට පස්සේ අයිස්ක්‍රීම් කන්නත් ආසාවක් තිබුණ නිසා අපි අයිස්ක්‍රීම් එකකුත් අරගෙන කෑවා. ඊට පස්සේ අපි ඇත්තටම ට්‍රේන් එකේ යනවා කියලානේ ප්ලෑන් කරගෙන හිටියේ. ඇත්තටම ට්‍රේන් එක ඒ වෙලාවට නැහැලු. කලින් ට්‍රේන් එකක් ගිහිලා තිබ්බ නිසා අපිට ට්‍රේන් එකේ ඉන්න බැරි වුණා. ඉතින් අපි ආවා මාතර හයිවේ බස් ස්ටෑන්ඩ් එකට. එතනදී අපිට සිද්ධ වුණා පොඩි දුක්ඛිත සිදුවීමක්. ඒ තමයි යාළුවෝ 5 දෙනෙක්ට මාතර කඩවත බස් එකක නගින්න වුණා. අපි දෙන්නෙක්ට මාතර කොටුව බස් එකකට නගින්න වුණා. ඉතින් අපේ ටීම් එක එතනදි බෙදුණා. ඒක තමයි වෙච්ච දුක්ඛිතම සිදුවීම. ඉතින් ওই විදිහට තමයි අපේ ඩවුන් සවුත් ට්‍රිප් එක සිද්ධ වුණේ. හැබැයි ඉතින් මොනවා වුණත් ෆනි හරිම සතුටුයි අපිට මේ ට්‍රිප් එක යන්න ලැබිච්ච එකට. අපි දෙන්න විතර අන්තිමට ඉඳුණුනේ අපි දැන් යනවා. කොහෙද යන්නේ? ගෙදර යනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching. Bye bye.